හායි. ඉතින් ඔන්න මම සෑහෙන දවසකට පස්සේ අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ ආයෙත් ට්‍රැවලින් වීඩියෝ එකක්. ඔන්න මේ පාරත් මම ඩුබායි ගිය වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. අද යන්නේත් ඩුබායි ජුමේරා පාම් ජුමේරා අයිලන්ඩ් එකට. ඒක සමහර විට ඔයගොල්ලෝ දැකලා ඇති. කියන්නේ ඩුබායි වල නැති අය, ඩුබායි වල ඉන්න අය ඒගොල්ලෝ එහෙම සමහර විට දැකලා ඇති. අර මුහුද මැද්දේ නිකන් පොල්ලත්ත වගේ තියෙන අන්නේ අයිලන්ඩ් එකට තමයි යන්නේ. අපි දැන් මම ඉන්නේ අබුඩාබිනේ. අබුඩාබි වල ඉඳන් යන්න ඕනි ඉබ්බන් බදුතා වලට මුලින්ම. අබුඩාබි බස් එකේ 101 බස් එක අරගෙන 101 බස් එකෙන් ඉබ්බන් බදුතා වලට ගිහිල්ලා ඉබ්බන් බදුතා වලින් ගන්න ඕනේ මෙට්‍රෝ එක. මෙට්‍රෝ එක අරගෙන එතනින් බහින්න ඕනේ ශෝභා රියලිටි කියන එකට. එතනින් අපි ගන්න ඕනේ මට මතක විදිහට දැන් මේ vlog එක ඇත්තටම අපි ගියේ මාර්තු 24 වෙනිදා. මට මතක නැහැ. ශෝභා රියලිටි වලින් අපි ගන්න ඕනේ පාම් ජුමේරා ගේට් එකට. ජුමේරා ගේට් එකට තමයි ගන්න ඕනේ. ඊට පස්සේ ජුමේරා ගේට් එකෙන් අපිට තියෙනවා වෙනමම මෙට්‍රෝ එකක් නෙමෙයි, ඒක ට්‍රෑම් එකක්. ට්‍රෑම් එකෙන් යන්න ඕනේ අල් නකීල් මෝල් එකට තමයි යන්න ඕනේ. අල් කෑල්ලක් නෑ ළමයි ඇත්තටම කියනවා නම් මට මතක විදිහට නකීල් මෝල් එකට යන්න ඕනේ. ඊට පස්සේ නකීල් මෝල් එකට ගිහිල්ලා නකීල් මෝල් එකෙන් බැහැලා ටිකක් යන්න ඕනේ පයින් ගිහිල්ලා එතන ආයමත් තියෙනවා ට්‍රෑම් එකක් තමා. ඒ ට්‍රෑම් එකේ මේ දැන් දුබායි මෙට්‍රෝ එකේ අපි 3ක් වගේ දිරාම් කැපෙන්නේ. හැබැයි ඒගොල්ලෝ අහනවා අපෙන් මෙට්‍රෝ කාඩ් එකේ දිරාම් 20ක්වත් තියෙනවද කියලා අඩුම වශයෙන්. මොකද මේක ඇත්තටම ගවර්න්මන්ට් ට්‍රෑම් එකක් නෙමෙයි. මේක ප්‍රයිවට් ට්‍රෑම් එකක්. එතකොට ප්‍රයිවට් කම්පැනි එකකින් තමයි ට්‍රෑම් එක කරන්නේ. ඒ හින්දා යාලා ටිකක් charge කරනවා වැඩි. ඒ නිසා එයාලා අපෙන් අහනවා අඩුම මෙට්‍රෝ කාඩ් එකේ දිරාම් 20ක් තියෙනවද කියලා. යන්න 10යි එන්න 10යි. අපි කොහොමත් මේ අබුඩාබි වලින්ම දිරාම් 50ක් දාගෙන ආවේ. මොකද අබුඩාබි වලින් ඩුබායි වලට එන්න දිරාම් 25ක් කපා ගන්නවා බස් එකේ. ඒ නිසා කොහොමත් අපි වැඩිපුර දිරාම් 50ක් කෙලින්ම දාගෙන තමයි ආවේ. ඊට පස්සේ ළමයි අපි ඒ ට්‍රෑම් එකේ දැන් මේ තාම ඉන්නේ අපි නකීල් මෝල් වල. ඔන්න දැන් නකීල් වලින් බැහැලා ජුමේරා පාම් ජුමේරා වලට ආවා. පාම් ජුමේරා වලින් කෙලින්ම මෝල් එකෙන් එළියට ආපුවම මේ වගේ පාක් එකක් තියෙනවා. මං හිතන්නේ ඒ රෙසිඩන්ස් ලට ඉන්න හොටෙල් රෙසිඩන්ස් ලට තියලා තියෙන පාක් එක. හරිම ලස්සනයි. ඊට පස්සේ ඔහොම ඇවිදගෙන යනවා. දැන් අපි දන්නෙත් නෑ යන්න ඕන විදිහ. යනකොට මම කියන්නම් කොහෙද යන්නේ කියලා. අපි හොටෙල් එකක් බුක් කරා. මේකත් අර ෆ්‍රී හොටෙල් එක. කම්ප්ලිමන්ටරි හොටෙල්ස් තියෙනවනේ. අර මම කලින් vlog එකකත් කිව්වා ඔයාලට. මගේ හොටෙල් එකෙන් බෙනිෆිට් එකක් විදිහට ස්ටාෆ් එකට 12 nights කම්ප්ලිමන්ටරි තියෙනවා අපේ හයාත් බ්‍රෑන්ඩ් එකෙන්. ඉතින් මගේ මේ 2025 අවුරුද්දේ පළවෙනි හයාත් ෆ්‍රී කම්ප්ලිමන්ටරි නයිට් එක තමයි මම යන්නේ. ඔන්න මම දැන් පෙන්නුවා මම යන්නේ මොකද්ද මොන හොටෙල් එකකටද කියලා. මේ පාර අන්දාස් එකට තමයි ගියේ. අන්දාස් පාම් ජුමේරා. මේක තමයි අද මේ පාර මම බුක් කරපු හොටෙල් එක. ඉතින් මේ අන්දාස් පාම් ජුමේරා එක හොටෙල් එක තියෙන්නේ පාම් ජුමේරා ඒ අයිලන්ඩ් එකේ. මම කිව්වා අයිලන්ඩ් එකේ තමයි තියෙන්නේ. ඒක නකීල් මෝල් එකෙන් එළියට ඇවිල්ලා චුට්ට දුරක් යන්න ඕනේ පයින් ඇවිදගෙන ගියාට පස්සේ තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට රූම් ටුවර් එකක් පෙන්නන්නම්. අපි යන්කෝ බලාගෙන. මම දන්නේ ළමයි මගේ මොකක් හරි ලක් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කම්ප්ලිමන්ටරි ස්ටේස් වලට දෙන්නේ ස්ටෑන්ඩඩ් රූම් එකක්. මට හැම පාරම එක්කෝ ස්වීට් රූම් එකක් හම්බ වෙනවා. ගිය පාර මට හම්බුනේ ඩිලක්ස් රූම් එකක්. හරිද? දැන් මේ පාර ඔන්න ඔයගොල්ලන්ට ගියාම බලා ගන්න පුළුවන් රූම් එකට
මගේ මොකක් හරි ලක් එකක් තියෙනවා. එක්ක නැත්තම් හොටෙල් එකේ මං හිතන්නේ ස්ටෑන්ඩඩ් රූම් ඔකියුපයිඩ් වෙච්ච නිසා මට මේ පාර හම්බුනේ ස්වීට් රූම් එකක්. ස්වීට් රූම් එක අර කන්න බොන්න ඔයාගෙන කන්න දේවල්ද, ලිවිං ඒරියා එකක්ද, කිචන් එකක්ද හැමදේම තියෙනවා. හරිද? ස්ටෑන්ඩඩ් රූම් වල ඔය වොෂින් මැෂින් එතකොට ටෝස්ටර් ඒ වගේ දේවල් නැහැ. නිකන් රූම් එකයි වොෂ් රූම් එකයි එහෙම තමයි තියෙන්නේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් රූම් වල. මේකේ මගේ තියෙන මොකක් හරි වාසනාවකට මං හරිම ලකී මන් දන්නේ හරිද මේ පාර මට හම්බුණා ස්වීට් රූම් එකක් හැම දෙයක්ම තියෙනවා. අපි ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපිට රූම් එක කම්ප්ලිමන්ටරි වුණාට කෑම බීම කම්ප්ලිමන්ටරි නැහැනේ 50ක ඩිස්කවුන්ට් එකක් එක තමයි හොටෙල් එකකින් අපි මොන හරි කෑම ඕඩර් කරනවා නම් ගන්න වෙන්නේ. අපි ඊට පස්සේ අපි දන්නවා නම් අපිට හම්බ වෙන්නේ මෙහෙම ස්වීට් රූම් එකක් කියලා. අපිට තිබුණා නූඩල්ස් පැකට් එකක් රයිස් ටිකක් එළවලු ටිකක් අරගෙන ගිහිල්ලා දෙයනේ කියලා කාමරේ ඉඳගෙනම ඔයාගෙන කන්න. කවුද දන්නේ ස්වීට් රූම් එකක් හම්බ වෙයි කියලා. ඉතින් ඒකට හිත හදාගත්තා අපි දෙන්න. සාමාන්‍යයෙන් අපි කවදාවත් කම්ප්ලිමන්ටරි මේ ස්ටේ වලට ගියාට හොටෙල් එකකින් කෑම ඕඩර් කරන්නේ නැහැ. මොකද කොච්චර 50% ඩිස්කවුන්ට් හම්බුණත් ඒක ටිකක් වියදම වැඩි. හොටෙල් එකකින් කෑම ඕඩර් කරනවා නම් අපි අර නූන් ඇප් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ නම් Uber තියෙනවා. ඒ වගේ කෑම ඕඩර් කරන්න පුළුවන්, කෑම ඩිලිවර් කරගන්න පුළුවන් නූන් කියලා ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක දාගෙන ඒකෙන් තමයි අපි කෑම ඕඩර් කරන්නේ. කලින් පාරත් ඩුබායි ගියාම අපි එහෙම තමයි කරේ. දැන් මේ පාරත් අපි එහෙම තමයි කරන්න හිතාගෙන හිටියේ. එතනදී පොඩි ප්‍රශ්නයක් වුණා. මම ඒක ඉස්සරහට කියාගෙන යන්නම්. දැන් මේම තමයි රූම් එක යන්නේ. ලිවිං ඒරියා එකක් තිබුණා. එතකොට කිචන් එකක් තිබුණා. තව ලස්සන වොෂ්රූම් එකක් තිබුණා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක නෝට් කරගත්ත මේ වීඩියෝ එක එඩිට් කරගෙන යද්දි. මම හැම තැනකදීම මිර එකක් දැම්මම දැක්කහම ඇඟිලි දෙකක් දික් කරනවා. මට ඒක නවත්ත ගන්නවා. දැන් ඔය විදිහට ඇඟිලි දික් කරන එකක් දෙකක් නෙමෙයි මම 3-4ක්ම නෝට් කරගත්තා. ඒක එච්චර ගණන් ගන්න එපා. ඔයගොල්ලොත් ඉග්නෝර් කරන්න. ඊළඟ vlog එකේ ඉඳන් මම ඇඟිල්ල දික් කරන එක අයින් කරගන්නවා. ඔහොම තමයි රූම් එක. ඊට පස්සේ ඊට පහුවෙන්ද තමයි මේ. ඊට පහුවෙන්ද උදේ පාන්දර නැගිටගෙන දත් ටික මැදගෙන මූණ හොදගෙන අපි දෙන්න පොඩ්ඩක් වටපිටාව බලන්න ගියා. අපි දෙන්න කියන්නේ මමයි මගේ පාර්ට්නර් ඉන් ක්‍රයිම් එක. හරිද දෙන්නත් එක්ක පොඩ්ඩක් මොනවාද තියන්නේ කියලා බලන්න ගියා වටපිටාවේ. බලාගෙන යමු. කොහොම හරි අපි එළියට ආපු එකේ අපි හිතුවා ඔහොමම ගිහිල්ලා පූල් එකත් පොඩ්ඩක් බලලා පූල් එකටත් බැහැලා එනවයි කියලා හිතාගෙන තමා පස්සේ අපි එළියට ගිය ගමන තීරණය කරේ. ලස්සනයි උදේ පාන්දර හරිම සීතලයි හරිම හුළඟයි. ඒ කියන්නේ හොඳටම හුළඟ තියෙනවා. දැන් ඔය මෙහෙම තිබුණාට දැන් මේ මාර්තු වල එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ඌ දැනෙන්නේ නැහැ. අප්‍රේල් මාසේ ඉඳන් තමයි අපිට මෙහෙම යන්න බැරි වෙන්නේ. මේ වගේ චුට්ටක් විනාඩියක් එළියට බහැලා හිටියොත් එහෙම නෑව වගේ දාඩිය දාගෙන තමයි එළියට එන්නේ. දැනට ප්‍රශ්නයක් නැහැ. දැනට මේ හොඳට සීතලේ හුලං වැඩි යන්න පුළුවන් මාර්තු වල. අප්‍රේල් මැද හරිය වගේ වෙනකොට තමයි ඩුබායි වලට ගොඩාක් මිනිස්සුන්ට ආස හිතෙන්නේ. පවසන්න මොනවා හරි කියන්න. ළමයා රමදාන් කාලේ සිගරට් ගන්න හොඳ නෑ නේද? රමදාන් කාලේ සිගරට් ගන්න කිව්වේ කවුද එළියේ? එහෙම එක්කෙනෙක් ඉන්නවද? මං හිතුවේ මියා khalifa කියලා.
चलो चलो भैया किधर जा रहा है इधर है इधर है तू कोटत दन्ने ඕන වෙලාවක් පැය දෙකක් කන්න පුළුවන්. පැය දෙකේ කනවා. පැය දෙකේ බොනවා ඇති. අයියෝ බෑ බෑ ලුණු මට නම් බෑ. ඔයා බහින්න. මට නම් එපා. මම වාඩිලා ඉන්නම්. මට කියන්න අමතකුණා ළමයි අන්දාස් පාම් එකේ තියෙනවා ෆැසිලිටිස් වලට ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ එක පූල් එකක් තියෙනවා. ඒ ලොකු පූල් එකක් ඒක. දැන් අර ඔයගොල්ලෝ බලාගෙන හිටියේ ඒ පූල් එක තමයි. ඒ පූල් එකත් එක්කම තියෙනවා ජකූසියක්. තව බීච් ඒරියා එකක් තියෙනවා. ඒ බීච් ඒරියා එකත් නිකන් සාමාන්‍යයෙන් අබු ඩාබි වල තියෙන බීච් වලට වඩා සාහෙන්න ලොකුයි. ලොකු ඒරියා එකක් කවර් වෙනවා ඒ බීච් එකේ. එතකොට ඔය පේන්නේ මං හිතන්නේ මට මතක විදිහට මට ඒක නම් මතක නැහැ. මොන බර්ජ් අල් අරබ් හොටෙල් එකයි ඊට හැම් පේන්නේ බර්ජ් කලීෆා එක ෆැසිලිටිස් ගැන කී හිටියේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා ස්විමින් පූල් එකක් සහ ජකූසි එක සහ එතකොට පූල් ජකූසියයි බීච් ඒරියා එකයි. එතකොට ඊට පස්සේ අපි 14th ෆ්ලෝර් එකට ආවහම 14th ෆ්ලෝර් එකේ තියෙනවා ජිම් එක. ජිම් එකට නම් මං ගියේ නැහැ. ජිම් එක ස්පා ෆැසිලිටිස් ඒ කියන්නේ සවුනා ස්ටීම් එක. මේ ඒ දැන් ඔයාලා බලාගෙන යන්නේ චේන්ජින් රූම් එක ඇතුළේ තියෙන සවුනා ස්ටීම් එකයි. අපේ හොටෙල් එකේ ග්‍රෑන්ඩ් හයාත් එකේ වෙනමම සන් බෙඩ්ස් එහෙම දාලා වෙනමම ඒරියා එකක් නැහැ. හැබැයි මේකේ තියෙනවා එහෙම බෙඩ්ස් දාලා ටවල්ස් එක හොඳටම දෙනවා. ආයේ නෑ 5 ස්ටාර් හොටෙල් එකක් ලක්ෂරි හොටෙල් එකක් විදිහට හොඳටම තියෙනවා. ලොකර් තියෙනවා. එතකොට ඊට පස්සේ තියෙනවා තව උඩ පූල් එකක් 14th ෆ්ලෝර් එකේම. ඒකටත් අපි යම් බලාගෙන මේ තාම ඉන්නමු චේන්ජින් රූම් එක ඇතුලේ ඔයාලත් එක්ක ඔයගොල්ලන්ට මේක පෙන්වන්න ඕනි හින්දා. දැන් මේ යන්නේ 14th ෆ්ලෝර් එකේ තියෙන අනිත් පූල් එකට. ඒකත් අපි බලාගෙන යමු. මේක ඇත්තටම රෑ ගත්තේ. කියන්නේ අපි එක නයිට් එකයිනේ හිටියේ. ආපු දවසේම රෑ තමයි මේ පූල් එකට අපි ආවේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ එක ස්ටේ එකක් කම්ප්ලිමෙන්ටරි ස්ටේ එකක් ගෙවිච්ච විදිහ. දැන් මට තව කම්ප්ලිමෙන්ටරි ස්ටේ 11ක් තියෙනවා 2025 අවුරුද්දට. ඉතින් අපි ආයෙම අබු ඩාබි වලට යන්න තමයි මේ හදන්නේ. එක දවසක් ඉවර වුණා. ඒ දවස් ඉවර වෙලා දැන් මේ අපි යනවා ආයෙම ගෙදර. බලාගෙන යන්න ඔය අර මං කිව්වේ අර ට්‍රෑම් එකක් ප්‍රයිවට් ට්‍රෑම් එකක් කියලා. ඒ ට්‍රෑම් එකේ තමයි ඔය යනකොට දැක්ක වීව් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මට නිකන් හිතුනේ මේ ඇත්තටම මෙහෙම මේ අපේ ලංකාවේ තියෙන සම්පත් එක්ක අපේ ලංකාව කොච්චර ලස්සනට රටේ ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන්ට කොච්චර ලස්සනට හදන්න පුළුවන්ද. එහෙම පුළුවන්කම තියාගෙනත් ඒගොල්ලෝ එහෙම ලොකුවට දෙයක් කරන්නේ රට වෙනුවෙන්. මේ වතුරවත් හරියට නැති ගොඩාක් ප්‍රශ්නේ මේ වගේ කාන්තාර රටක් මෙච්චර ලස්සනට හදලා තියෙන එක ගැන ඇත්තටම ලංකාවේ මිනිස්සෙක් හැටියට මට ලැජ්ජ වෙනවා වගේම මේ වගේ රටක ඉන්න හම්බ වෙච්ච එක ගැන මට හරිම සතුටුකුත් තියෙනවා. අපේ රටට මේ වගේ ලස්සනට හදන්න පුළුවන්කම තියෙනවා. නැත්තේ නැහැ. ඌමනාවක් නැහැ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. ඕන්න ඕකයි ප්‍රශ්නේ ළමයි. එතකොට දැන් ඔයාලට මේක බලාගෙන යනකොට තේරෙවි ඇත්තටම
මේ ට්‍රෑම් එක යන හරියේදී පොඩි යුරෝප් වයිබ් එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට මේ දැන් අපි මේ ගෙදර යන හරියනේ. ඒ යන හරියේදී ඔයාලට සමහර තැන්වලදී තේරෙවි ඇත්තටම ඩුබායි වල මේ වගේ ලස්සනට ඒ කියන්නේ යුරෝප් වයිබ් එකට හදපු ඒරියා එකකුත් තියෙනවායි කියලා. ඉතින් ආයිමත් මොකක් හරි අලුත් බ්ලොග් එකකින් එකතු වෙනකන් පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න, හොඳින් ඉන්න. බයි. මට එක දෙයක් කියන්න අමතක වුණානේ බජට් එක ළමයි. බජට් එක අපිට ගියේ අපිට කියන්නේ එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට යන්නේ මෙට්‍රෝ වලට ට්‍රාන්ස්පෝර්ට් වලට 70ක් තියන්න. එතකොට කෑම බීම වලට 150ක් වගේ ගියා උදේ දවල් රෑ කෑම. මොකද අපි නූන් වලින් තමයි කෑම ඕඩර් කරේ. අනිත් එක තමයි තව මොනවා හරි දේවල් වලට ඔයගොල්ලන්ට මොනවා හරි අතේ වියදමට තියාගන්න දිරම් 100ක් විතර ගියා. ඔක්කොම දිරම් 500ක් විතර එක්කෙනෙක්ට බජට් එක තියන්න පුළුවන්. නූන් එකේ ප්‍රශ්නේ මම ඔයාලට කියන්නම් කියලා කිව්වනේ. නූන් එකේදී ජුමේරා අයිලන්ඩ් වලට නූන් වල ඕඩර්ස් දාන්න හරි අමාරුයි. මොකද ජුමේරා අයිලන්ඩ් එක ඩුබායි වල එච්චර ලොකු පොපියුලේෂන් එකක් තියෙන ඒරියා එකක් නෙමෙයිනේ. ඒ නිසා ටිකක් වෙලා යනවා. අනිත් එක ඩෙලිවරි චාර්ජස් ගන්නවා. ඒ වගේ ප්‍රශ්නක් තිබ්බා.